යක්ෂාන් හුත්තෝ උඹ තමා මාව බඩ කළේ. දැන් මේ දරුවා බාරගනින් පකයෝ. නෙත් යදුවේ පොලේ ගියාද? ඔව් මාමේ පලා ගන්නට ගියා. ඉවර වෙලානේ. තැන් තැන් වල රස්තිය අඩු කරන්නේ නැතුව ගියපු ගමන් වැඩේ ඉක්මනට කරලා දෙන ලංකාවේ ආයතනයක් කියන්නද? ප්‍රාදේශීය සභාව. තෝ ආවේ මගේ පෙරේත වට්ටිය හොරා ගන්නද? පිස්සුද යකෝ මම කට්ටඩියා. රතු පාට සාටකේ හින්දා හොරෙක් කියලා හිතුවේ. දැන් තමයි මට නයිය පගින්නේ. ඇයි ඔයාට මං කියන කිසි දෙයක් තේරෙන්නේ නැත්තේ? ඒ කිව්වේ ආසාවට IT ඩිග්‍රියක් කරා දැන් හැමෝම ප්‍රොම්ප්ට් ගහන්න අරන්. කමක් නැහැ උඹ දැන් පෙරපන්. මම බෙදන්න ගන්නම්. තාම ඉන්ටර්න්ෂිප් එකක් හම්බුන්නේ නැහැ. ඒ නිසා ගලක් කපලා හරි සල්ලි ටිකක් හොයාගන්න කියලා බැලුවේ. 18ට වැඩිනේ. අපේ මේ බව්වගේ කොණ්ඩේ වවන්න පුළුවන් වෙයිද මෙයා ඔයාගේ ඔයිල් එක දාලා? සතියකට දවසක් දෙකක්වත් හති දාන වලව්වට දුවපල්ලා කෙල්ලනේ ගේනවා. මේ මම වගේ හැඩට ඉන්න. මට අද පපුවේ අමාරුවක් හැදිලා ડોක්ටර් ගාවට ගියා. ඉතින් ડોක්ටර් මොකද්ද කිව්වේ? ලස්සනයි කිව්වා. කන්න දෙනවනම් මට බොන්න දෙනවනම් මොන කෙන්ගෙඩියද තව ඕන කරන්නේ. දැන් නම් ලංකාවට chat GPT නවත්තපන් බං. නැත්තම් මුන් කියන ඒවට රගපාලා කොන්දත් කැඩෙනව රෙද්ද. උස කෙල්ල 1000ක් අතරේ මිටි කෙල්ල තමා සුපිරි. බොන කොල්ලෝ 1000ක් අතරේ නොබොන කොල්ලෝ රත්තරන්.